ජේසුපීටයි ඔබ සියලු දෙනාටම. ඉතින් අද උදෑසනත් ඔබත් එක්ක දෙවනාංශික වචනේ තමත් වැදගත් දෙයක් බෙදා ගන්න හිතුවා. ඉතින් අද ඉරු දින ඔබ සමහරක් විට ඔබ අද චර්ච් යන්නේ සමහරක් විට ඔබ හිතේ බරක් තියාගෙන. ඔබ ප්‍රශ්නයක් ගැටලුවක් එක්ක වෙන්න පුළුවන්. ඉතින් අපි අද බලමු දෙවනාංශික වචනේ තමත් වැදගත් කොටසක් ගැන. අපි බලමු යෙරමියා පොතේ 29:11 පදය. මෙතන කියනවා මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. දැනන්ස කියනවා මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදාන යෝජනායයි ස්වාමින් වහන්සේ කියනසේක. මොකක්ද කියන්නේ? මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට සමහරක් විට ඔයගොල්ලෝගේ ජීවිතයේ බලාපොරොත්තුවක් නැතුව ඇති. සමහරක් අයට හෙට දවස මොකක් වෙයිද? මගේ මේ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද? මම කොහොමද මෙතනින් නිදහස් වෙන්නේ? මට හෙට මොකක්ද වෙන්නේ කියලා සමහරක් ඔයගොල්ලන්ගේ අනාගතය ගැන, ඔයගොල්ලන්ගේ ඉදිරිය ගැන බලාපොරොත්තුවක් නැතිව ඇති. මතක තියාගන්න. ඔබගේ ප්‍රශ්න, ගැටලු, වේදනාවන් ඔබ බාර දෙන්න දෙවියන් වහන්සේට. ධානාංශක වචනේ තුල කියලා තියෙන මොකක්ද? මා විසින් නුඹලා ගැන කරන යෝජනා මම්ම දනිමි. නුඹලාට මතු කාලේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තිය නොව සමාදාන යෝජනාවේ ස්වාමීන් වහන්සේ කියනසේක. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතයට විපත්තියක්, හෙට දවස් විපත්තියක් එනවා කියලා නෙවෙයි කියන්නේ. දෙවියන් වහන්සේගේ දේවානංශයට පුළුවන් ඔයගොල්ලන්ගේ සියලු දේවල් වලින් ඔයගොල්ලන් නිදහස් කරන්න. ඔයගොල්ලන්ගේ මනුෂ්‍යගේ සිතුවිල්ල වටහා ගන්න බැරි සමහර කාරණා තියෙනවා. අපේ ජීවිතේ සමහරක් වෙලාවට අපිට වටහා ගන්න බැරි විදිහට සමහරක් වෙලාවල් දෙන අපිට අපේ මනසින් අපිට හිතන්න බෑ මේක කොහොමද වෙන්නේ? මේක කොහොම කරයිද? දැන් අපි සරල උදාහරණයක් අපි දන්නවා දේවානංශික වචනේ ගොඩක් ස්ථාන තියෙනවා, ගොඩක් තැන් තියෙනවා. ගොඩක් අය අමාරු වැටුනම ඒ ස්ථාන වල නිදහස් වෙන. අපි දැක්කා ප්‍රොපේත පුත්‍රයාගේ භාර්යාවක්. එයා අමාරු වැටුණු වෙලාවේ ඇය දේවානංශික මනුෂ්‍ය ගාවට ගියා. ඊට දේවානංශිකෙන් ඇයට ලැබුණු පිළිතුරත් එක්ක යටහත් වීම කීකුරුකමත් එක්ක අපි දැක්කා ඇයගේ ජීවිතයේ තිබ්බ ප්‍රශ්නේ වෙලෙම නිදහස් වුණා. ඉතින් අපි දන්නවා බයිබලේ ගොඩක් තැන් තියෙනවා. අපි ඔයගලන්ට ඉදිරියේ කතා කරනවා. ඉතින් කෙටි කාලයක් නිසා මම ඔයගලන්ගේ කෙටියෙන් බෙදා ගන්න. ඉතින් මතක තියාගන්න. ඔයගලන්ට දේවානංශික වචනේ කියලා තියෙනවා මොකක්ද? ඒ වගේම 12 කියනවා යෙරමියා 29:12 නුඹලා මට හඬගසන්න නොය. ගොස් මට යාඥා කරන්න නොයේද? නොවිය. මමද නුඹලාට අහුම්කම් දෙන්නෙමි. ඔයගලන්ට අභියෝගයක් තියෙනවා නම්, ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් කරන්න ඕන එක දෙයයි. දේවානංශ ඉදිරියේ යාඥා කරන්න. ඒ ප්‍රශ්නේ දේවානංශට බාර දෙන්න. විශ්වාස කරන්න. දේවානංශ මගේ ජීවිතේ දෙයක් කරනවා. මතක තියාගන්න. දෙවියන් වහන්සේ කියන්නේ මැරිච්ච කෙනෙක් නෙවෙයි. එයා ජීවමානව ක්‍රියා කරන දෙවි කෙනෙක්. ඔබගේ දෙවියන් වහන්සේ ඔබ කරනව යාඥාවට අහුම්කම් දෙන්නව දෙවියන් වහන්සේ. ඉතින් අද ආශිර්වාදමත් දවසක් මම විශ්වාස කරනවා. ඔබගේ ජීවිතයට මේ වචනේ ආශිර්වාදයක් වෙන්න ඇති කියලා අපි ආශා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණනි, අද දවසේ මේ සියලු දෙනාව ඔබ වහන්සේට බාර කරනවා. පියාණනි, යම් කෙනෙක් ප්‍රශ්නයක් තුලින්, ගැටලුවක් තුලින් සිටිනවද? පියාණනි, ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතයට ඒ සමාදානය ලබා දුන මැනව. එමෙන්ම මගේ දෙවියන් අද දවසේ ඔබ වහන්සේට බාර කරනවා. ඉතින් මෙයාට ඔබ වහන්සේගේ තුල අද දවසේ මේ ඔබ වහන්සේගේ අභිමුඛත්වය තුල ගත කරන්න ඔබ වහන්සේගේ කරුණාව ලබා දුන මැනව. පියාණනි, යම් කෙනෙක් චර්ච් එකකට සහභාගී වෙන්න හිතුව සිටිනවද? පියාණනි, ඒ අය වෙනුවෙන් මම යාඥා කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහ වුන් මැදි තබන්ට විශේෂයෙන් ඔබ වහන්සේ තුල ජීවත් වෙන්න, ඔබ වහන්සේගේ අභිමුඛත්වය තුලට එන්න ඔබ වහන්සේ උන්ට උපකාර කරමනවා. පියාණනි, අද දවසේ අපි ඔබ වහන්සේගේ වචනේ දෙස බැලුවා. පියාණනි, ඔබ වහන්සේගේ සමාදානය, ඔබ වහන්සේගේ කරුණාව මේ දරුවන්ගේ ජීවිතයන් වලට නිදහස් වෙන පිණිස මම යාචනා කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඉතින් අලංකාරමත් දැසන. ඉතින් ඔබට මේ පණිවිඩ ආශිර්වාදයක් වුණා නම් තවත් කෙනෙක් සමග බෙදා ගන්න. ඔබට ජේසුස් පිටයි.